හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි අද මේ සිංහල අලුත් අවුරුද්ද දවසේ අතීතයේ ශ්‍රී ලංකාවේ බහුල ඒ වගේම ජනප්‍රිය පළතුරක් වෙච්ච කොහොල්ල ලාවුලු ගැන කතා කරමු. මේ තියෙන්නේ කොහොල්ල ලාවුලු. කොහොල්ල ලාවුලු සාමාන්‍ය ලාවුලු වලට වඩා වෙනස්. සාමාන්‍ය ලාවුලු කහ පාටයි. හැබැයි මේ කොහොල්ල ලාවුලු කොළ පාටයි. හොඳට මිදුනහම කහ පාට ගතියක් ආවට ලාවුලු තරම් කහ පාට නැහැ. ඒ වගේම ලාවුලු වලට වඩා කොහොල්ල ලාවුලු ගෙඩි පොඩි. ඊට අමතරව කොහොල්ල ලාවුලු වල තියෙන ප්‍රධානම වෙනස තමයි මේකේ නමේ හැටියටම කොහොල්ල තියෙනවා. ඉතින් කොහොල්ල ලාවුලු ගෙඩියක් කනවා නම් ඊට කලින් මේකේ තියෙන කොහොල්ල ඉවත් කරන්න ඕනි. ඒක කරන්නේ ඉරට්ටක් අරගෙන මේ කොහොල්ල ලාවුලු ගෙඩියට ගහලා ඒ ඉරට්ට කරකවන්න ඕනි. එතකොට ඇතුලේ තියෙන කොහොල්ල ඉරට්ටේ ඇලෙනවා. සාමාන්‍යයෙන් මේකේ නැට්ට සම්බන්ධ වෙන තැනින් ගලවලා එතනට ඉරට්ටක් ගහලා කැරකෙව්වහම කොහොල්ල සෑහෙන ප්‍රමාණයක් ඉවත් කරගන්න පුළුවන්. කොහොල්ල ලාවුලු ගහක් අඩි 100ක් විතර ලොකුවට හැදෙනවා. මේක ශ්‍රී ලංකාවේ විතරක් තියෙන ශාකයක් නෙවෙයි. මැඩගස්කර් වල ඉඳන් ඉන්දුනීසියාවට යනකම් රටවල් ගොඩක කොහොල්ල ලාවුලු දකින්න පුළුවන්. හොඳට ඉදුණු කොහොල්ල ලාවුලු වලට ඒකටම ආවේනික රසක් තියෙනවා. ඒත් කොහොල්ල ගතිය වැඩි නම් කටපුරා ඇලුනහම කොහොල්ල ලාවුලුත් එක්කම එපා වෙලා යනවා. හැබැයි ගහෙන් ගහට මේ කොහොල්ල තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර ගස්වල කොහොල්ල වැඩි, සමහර ගස්වල එහෙම ලොකුවට කොහොල්ල ගතියක් නැහැ. කොහොල්ල ලාවුලු ගෙඩිවල මේ විදිහේ දුබුරු පාට ඇට කිහිපයක් අඩංගු වෙනවා. මේ බීජ හරහා මේ ශාකය ව්‍යාප්ත කරගන්න පුළුවන්. ඉස්සර බහුලව තිබුණු වනගත පළතුරක් වුණත් දැන් කොහොල්ල ලාවුලු හොයාගන්නත් නැති තරම්. මේ ගහේ නම් කොහොල්ල ගතිය සෑහෙන්න වැඩි. මේ විදිහට කීප සැරයක් අයින් කළත් මේකේ කොහොල්ල සම්පූර්ණයෙන් ඉවත් උනේ නැහැ. මේකේ කොහොල්ල ගතිය වැඩි නිසා මගේ කට පුරා ඇලුනා. අන්තිමට දත් බුරුසුවෙන් මැදලා තමයි කොහොල්ල ඉවත් කරගත්තේ. බුරුසුවත් අයින් කරන්න වුණා.